23 දිනේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මීළඟට ක්‍රීඩා කිරීමට තිබෙන තරඟාවලිය වන බංග්ලාදේශ කණ්ඩායම සමගින් පූර්ණ තරඟාවලිය නිලතරඟ කාලසටහන මාධ්‍යවේද නිකුත් කර තිබෙනවා. ඒ වගේම ICC විසින් අදිනේදී නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම තුළ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින පිටියේ තවත් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. ඉතින් මෙම සියලුම තොරතුරු දැනගන්න අපේ වීඩියෝ එක අවසන් වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා. අපි මුලින් බලමු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම එක්දින පිටියේ නවතම ශ්‍රේණිගත කිරීම තුළ ඉදිරියට පැමිණී තිබෙන්නේ කුමන ආකාරයටද කියලා. ඒ අනුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නවතම එක්දින පිටියේ ශ්‍රේණිගත කිරීම තුළ 5 වෙනි ස්ථානයේ සිට 4 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණී තිබෙනවා. දිනේදී ICC විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම තුළ ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පූර්ණ තරඟාවලිය තරඟ කාලසටහන මෙයට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව දෙරට අතර තරඟාවලිය ආරම්භ කරමින් පැවැත්මට නියමිත වී තිබෙන්නේ ටෙස්ට් තරඟාවලට අදාළ තරඟ. ඒ අනුව පළමුවන ටෙස්ට් තරඟය ජූනි මාස 17 වෙනිදා සිට 21 වෙනිදා දක්වා ගාල්ලේදීද, දෙවැනි ටෙස්ට් තරඟය ජූනි මාස 25 වෙනිදා සිට 29 දක්වා SSC පිටියේද පැවැත්වෙන බවට තරඟ කාලසටහනේ තොරතුරු සඳහන් වී තිබෙනවා. ඒ වගේම අනතුරු පැවැත්මට නියමිත වී තිබෙන්නේ දින තරඟාවලියේ පළමුවන තරඟය ජූලි මාස 2 වෙනිදා කොළඹ ආර්.පී.නිවාස ක්‍රීඩාංගණයේදීද, එදින තරඟාවලියේ දෙවැනි දින තරඟය ජූලි මාස 5 වෙනිදා එම තරඟයත් කොළඹ ආර්.පී.නිවාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. එදින තරඟාවලියේ දෙවන සහ අවසන් එක්දින තරඟය ජූලි මාස 8 වෙනිදා පැවැත්වෙන අතර එම තරඟය පැවැත්වීමට නියමිත වී තිබෙන්නේ නුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී. ඉන් අනතුරු ආරම්භ වීමට නියමිතයි 20 තරඟාවලියේ පළමුවන 20 තරඟය ජූලි මාස 10 වෙනිදා පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී, 20 තරඟාවලියේ දෙවන 20 තරඟය ජූලි මාස 13 වෙනිදා එම තරඟය දඹුල්ල ක්‍රීඩාංගණයේදී සහ සම්පූර්ණ තරඟාවලිය අවසන් කරමින් පැවැත්වෙන තෙවන සහ අවසන් 20 තරඟය ජූලි මාස 16 වෙනිදා පැවැත්වීමට නියමිතයි. එම තරඟය පැවැත්වීමට නියමිත වී තිබෙන්නේ කොළඹ ආර්.පී.නිවාස ක්‍රීඩාංගණයේදී බවට එම තරඟ කාලසටහනේ තොරතුරු සඳහන් වී තිබෙනවා. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.